කොරියාවට ඇවිල්ලා තමන්ගේ ලොකු හීන හැබෑ කරගන්න දහඩිය මහන්සිය වගුරුවනකොට අපි හිතන්නේවත් නැති පොඩි වැරද්දකින් ඒ හැමදේම කණපිට හැරෙන්න පුරුවන්. ඉතින් මේ කතා කරන්න යන්නේ ඒ වගේ බරපතල වැරදි තුනකින් බේරිලා තමන්ගේ වීසා එක වගේම අනාගතයත් කොහොමද පරිස්සම් කරගන්න කියන එක ගැනයි. මුනින්ම මේ තිරේ පේන ගාන දිහා බලන්න. 1 ලක්ෂයක්. සමහර වෙලාවට හිතා ගන්නවත් අමාරු ඇති. ඒත් මේ තමයි එකම එක පොඩි පරිපාලනාමය වැරද්දකට විතරක් වුණත් ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන් දඩමුදල. මේක නිකම්ම ඉලක්කමක් විතරක් නෙමෙයි. මේකේ බරපතලකම තේරෙන්නේ මෙහෙම හිතුවත් 1 ලක්ෂයක් කියන්නේ ලංකාවේ අපේ ගෙදර අයට මාස 3-4ක් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න දෙන්න පුළුවන් සල්ලියක්. ඉතින් ඒ වගේ ලොකු මුදලක් එක පොඩි වැරද්දක් නිසා නැති කරගන්නවද? අන්න ඒ නිසා මේ කතා කරන දේවල් ගැන පොඩ්ඩක්වත් සැහැල්ලුවෙන් හිතන්න එපා. හරි. අපි බලමු පළවෙනි උගුල මොකක්ද කියලා. මේක හරිම සූක්ෂමයි. මොකද මේ ප්‍රශ්නේ තියෙනවා කියලා අපි දන්නේවත් නැති වෙන්න පුළුවන්. ඒත් ඒක අපේ බදු වාර්තාවේ ලොකුවට සටහන් වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න ඉඩ තියෙනවා. වීසා එක දික් කරගන්න ඉමිග්‍රේෂන් එකට ගියාම එයාලා අනිවාර්යෙන්ම අපේ ආදායම් බදු වාර්තාව නැත්නම් ටැක්ස් රිපෝට් එක ඉල්ලනවා. හිතන්නකෝ නිලධාරියා ඒක බලනකොට අපි වැඩ කරන નિયમિત කම්පැනියේ නම යටින් කිසිම සම්බන්ධයක් නැති තව කම්පැනික නමක් තියනෝ දකින්න. අන්න එතන තමයි රතු එලියක් පත්තු වෙන්නේ. ඒක දැක ගමන් එයාලට මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ප්‍රශ්නේ තමයි මේක වෙන්නේ කොහොමද? ගොඩක් වෙලාවට අපි මේ අමාරුවේ වැටෙන්නේ නොදැනුවත්වමයි. සමහර වෙලාවට හිතවත් යාළුවෙක් එවිත් කියයි මචං මට පොඩි අරබයිත් එකක් තියෙනවා පොඩ්ඩකට අයිඩියා එක දෙනවද කියලා. ඉතින් අපිත් උදව්වක් විදිහට දෙනවා. ඒත් ඒ ආදායම වාර්තා වෙන්නේ අපේ නමට. අන්න එතනයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. හැබැයි හොඳ ආරංචිය තමයි මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් අපිටම විසඳ ගන්න පුළුවන්. හරිම සරල පියවර 4යි තියෙන්නේ. 1. ඉමිග්‍රේෂන් යන්න කලින් බදු වාර්තාවක් ගන්න. 2. ඒක අරගෙන අපේ කම්පැනියේ නම ඇරෙන්න වෙන නමක් තියෙනවද කියලා පේලියෙන් පේලිය හොඳක බලන්න. 3. එහෙම 아무තු නමක් තිබුණොත් කෙලින්ම යන්න බදු කාර්යාලයට. ඒ කියන්නේ සෙමුසෝ එකට. 4. එතනට ගිහින් මේ අනවසර ආදායම මගේ වාර්තාවෙන් අයින් කරන්න කියලා ඉල්ලන්න. බදු කාර්යාලයට ගිහින් මේක කියන්න ඕන කොහොමද? මෙන්න මේ වචන ටික හොඳට මතක තියාගන්න. සක් ජේ හේ ජු සෙයෝ. තේරුම කරුණාකර මෙය මකා දමන්න. මේ සරල කොරියානු වාක්‍යයට පුරවන් වොන් ලක්ෂ ගානක දඩයකින් අපිව බේරගන්න. හරි ඒ පළවෙනි කාරණය. දැන් අපි බලමු දෙවැනි එක. මේකත් ගොඩක් අය එච්චර හිතන්නේ නැති. හැබැයි හරිම බරපතල ප්‍රතිවිපාක ගෙන්න පුළුවන් දෙයක් ලිපිනේ වෙනස් වීම. මෙන්න ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක්. හිතමු අපි ඉන්නේ කම්පැනි ඩෝම් එකේ කියලා. එක කාමරයක ඉඳන් එහා පැත්තේ කාමරයට මාරු වුණා. පොඩි වෙනසක් නේ. ඒකත් ඉමිග්‍රේෂන් එකට දන්වන්න ඕනද? පිළිතුර කිසිම පැකිලීමකින් තොරව ලොකුවටම ඔව් අනිවාර්යෙන්ම දන්වන්න ඕනේ. මේකට කිසිම සමාවක් නැහැ. නීතිය හරිම පැහැදිලි. අපි නිදාගන්න තැන පොඩ්ඩක් හරි වෙනස් වෙනවා නම් ඒක වාර්තා කරන්නම ඕන. මේක අපේ වගකීම. කම්පැනියෙන් කරයි නැත්නම් සජාන්නින් බලාගන්නේ කියලා හිතාගෙන ඉන්න එපා. වගකීම තියෙන සම්පූර්ණයෙන්ම අපේ අතේ. දැන් අපි කතා කරමු තුන්වෙනි සහ අවසාන තීරණාත්මක කාරණය ගැන. ඒ තමයි අපි වැඩ කරන සමාගමේ, ඒ කියන්නේ කම්පැනියේ සිදුවන වෙනස්කම්. මේ කියන දේවල් උනත් පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නැතුව ඉමිග්‍රේෂන් එකට දුවන්න ඕනේ. මොනවද ඒ? 1. කම්පැනියේ නම වෙනස් වුණොත්. 2. අයිතිකාරයා, ඒ කියන්නේ සජාන්නිම් වෙනස් වුණොත්. 3. එහෙමත් නැත්නම් කම්පැනිය වෙන කෙනෙක්ට වික්කොත්. මේ තුනෙන් එකක් උනත් ඇති. මෙතනදිත් වැදගත්ම දේ තමයි මේක කරන්න කියලා කම්පැනියෙන් කියනකම් බලාගෙන ඉන්න එක නෙවෙයි. ගොඩක් වෙලාවට කොරියන් අයිතිකාරයෝ දන්නේ නැහැ විදේශ සේවකයෝ ගැන තියෙන මේ විශේෂ නීති. ඒ නිසා අපිමයි මූලිකත්වය අරගෙන මේක කරන්න ඕනේ. ඇයි මේක මෙච්චර බරපතල? මොකද අපි මේ වෙනස වාර්තා නොකළොත් නීතියේ හැටියට අපි වැඩ කරන්නේ ලියා පදිංචි නැති අලුත් ආයතනයක. ඒ කියන්නේ අපිව සැලකෙන්නේ නීති විරෝධී සේවකයෙක් විදියට. වීසා දික් කරන වෙලාවේ මේක අහුනොත් ප්‍රතිඵලය දඩයක් විතරක් නෙවෙයි වීසා එකම නැති වෙන්නත් පුළුවන්. හරි. අපි දැන් මේ වැදගත් කරුණු තුනම කතා කළා. මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන එකක් තේනව නේද? ඒ තමයි අපේ අනාගතය රැඳිලා තියෙන්නේ අපේම අවධානය සහ පෙර සූදානම මත කියන එක. ඉතින් යන්න කලින් මේ පිරිත්සුම් ලයිස්තුව හොන්නට මතකයේ තියාගමු. 1. වීසා දික් කරන්න කලින් බදු වාර්තාව අනිවාර්යෙන්ම බලන්න. 2. ලිපිනේ මිලිමීටරයක් හරි යහට මෙහාට වුණොත් ඉමිග්‍රේෂන් එකට දන්වන්න. 3.
කම්පැනියේ නමේ හරි අයිතියේ හරි පොඩි හරි වෙනසක් වුණොත් ඒකත් දන්වන්න. මේවා හරිම පොඩි දේවල් වගේ දැනෙන්න පුළුවන්. ඒත් මේ පොඩිම පොඩි පරිස්සම් වීම තමයි අපි කොරියාවට ආවිත් ගොඩනගා ගන්න හදන ලොකු හීන ටික රැකලා දෙන්නේ. ඉතේ අන්තිමට තමන්ගෙන් මේ ප්‍රශ්නය අහන්න. මගේ පැත්තෙන් වෙන්න ඕන හැමදේම මම හරියටම කරලා තියෙනවද? මගේ වීසා එකේ අනාගතය සුරක්ෂිතද? ඒකට උත්තරේ ඔව් නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි.